හරි ළමයි ආයුබෝවන් ලියා ගන්න. ඊයේ නතර කරපු තැන ඉඳන්ම ලියා ගන්න. අම්මා තාත්තා සිවත් ලියා ගන්න ඉක්මන. ඉරියට පාඩු වෙනවා. Seven. ආයුබෝවන්. අපේ පාඩම ඉවරයි නේ. කාපුවා. ඔල පොඩ්ඩක් තියෙන වැඩක් කරගන්නකෝ. ඔය වැඩක් කරගන්න. ළමයි ආයුබෝවන්. අද මම පොත් බලනවා. ගේන්න අවසාන පොඩිමේ අවසානෙට බිත්තිය කියලා වැඩේම ඉන්න කෙනාගේ නම් පොත් ගේන්න. පොත් ගේන්න. හරියට. පොත්. පොත් ගේන්න. සම්බන්ධ. එන්න පුතේ. ඉස්පිට තියෙනවා සම්පූර්ණ කරගන්න. ඊළඟ දවස් මම කියා ඉන්නේ. ආයුබෝවන්. ඊයේ මං ගෙදර වැඩ දුන්නා. කරලා නැතිව නැගිටපියව. අද මං උන්ට දෙන්නේ හොඳම එකේ. හොඳම එකෙන් දෙන්නේ. නැගිටපියව. ළමයි ආයුබෝවන්. ඔන්න අද අපි පාඩමට අමතරව දෙයක් කරන්න යන්නේ. අපේ දැන් පාඩමේ ගොඩක් ඒවා ඉවරයි. ඒ හින්දා අද අපි පොඩි ගේම් එකක් කරමු. නැත්නම් අපිට මේ විෂය පද්ධතිය බෝරින් වෙනවා. ඉතින් අපි පොඩි ගේම් එකක් අද කරන්න යන්නේ හරියට බින්ගෝ වගේ. කැමති නේද ඔයාලා? කැමති නේද? අපිට ඒක පන්ති කරනවට වඩා එළිය සපතිල ගහට ගිහින් කරොත් ලේසි. ඒ හින්දා හැමෝම පොලිමක් ඇදලා යන්න සපතිල ගහට යන්න. ළමයි ආයුබෝවන්. අර කට්ටිය අඩුයිද? ඊයේ වැස්සා නේද ළමයි? මං කිව්වේ ඊයේ වහිනවා කියලා. හරිද? අපි වැඩක් දැන් ඕනේ. කොහොමද පිටිපස්සේ පොලින් වෙලා? එන්න කියන්නේ. ෂාන් පුතේ ගිහින් කියන්නේ අනිත් දරුවන්වත් ඔයාගෙන් දෙන්න කියන්නේ. අද මේ ප්‍රබෝධයත් ඇවිත් තියෙන්නේ. හුඟ කාලයකට පස්සේ මොකෝ අසනීප වුණාද? මුණත් ලේද පාට වෙලා. දැන් හැමෝටම තියෙනව නේද පුතේ? බෙහෙත් ගත්තද? අර තව ටික කාලයක් ඉඳලා ඉන්න තිබ්බේ. ඕක ආයෙ හැදුනත් අමාරුයි.